ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම හරිම ගැඹුරු ඒ වගේම හරිම බලවත් සංකල්පයක් ගැන. ඒ තමයි බුද්ධ ඥානය. වෙන විදිහකින් කිව්වොත් බුදුවරයෙකුට තියෙන ඒ උත්තරීතරම ඥානය. හොඳයි ඉතින් අපි මේ කතාව පටන් ගමු මෙන්න මෙහෙම ප්‍රශ්නයකින්. හිතන්න බුදුවරයෙක් මේ ලෝකය දකින්නේ කොයි වගේ ඇහිකින්ද? ඒ කියන්නේ අපේ මේ සාමාන්‍ය දැක්මට වඩා ඒ දැක්ම වෙනස් වෙන්න කොහොමද? මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? අන්න ඒ ප්‍රශ්නවලට උත්තරය තමයි බුද්ධ ඥානයේ කියන සංකල්පය ඇතුලේ තියෙන්නේ. මේ කියන්නේ සම්බුද්ධත්වයට පත්වුණු කෙනෙක් ලබන ඒ උත්තරීතරම ඒ ගැඹුරුම ඥානය. හැබැයි මේක නිකම් බුද්ධිමත්කමක්වත් පොතපතින් ගන්න දැනුමක්වත් නෙමෙයි හොඳද? මෙහෙම හිතමුකෝ. අපි හැමෝම පාට කණ්ණාඩි දාගෙන ලෝකෙ දිහා බලනවා වගේනේ. බුද්ධ ඥානය කියන්නේ අන්න ඒ කණ්ණාඩිය ගලවලා කිසිම පෙරහණක් නැතුව, කිසිම විකෘතියක් නැතුව ලෝකයේ තියෙන විදිහටම දකින්න එක. අන්න ඒකට තමයි කියන්නේ ඍජු දැක්ම කියලා. හරි. එහෙනම් අපි දෙන්න ටිකක් ගැඹුරට යමුද? බලමු මේ ඥානයත් එක්ක එන සමහර විට අපිට හිතා ගන්නවත් බැරි තරමේ අසාමාන්‍ය හැකියාවන් මොනවද කියලා. මේවා ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙක්ගේ දැක්මෙන් සම්පූර්ණයෙන්ම එහාට ගිය දේවල්. මුලින්ම තේනවා ඉද්ධිවිද ඥානය. මේකෙන් කියන්නේ භෞතික ලෝකයේ නීති පවා තමන්ගේ පාලනයට ගන්න පුළුවන් කියන පුදුම හිතන හැකියාව. ජලයේ උඩ ඇවිදිනවා, පොළොව ඇතුලෙන් යනවා, අන ඒ වගේ දේවල් තමයි මේකට අයිති වෙන්නේ. ඊළඟට දිබ්බසෝත ඥානය. හිතන්නකෝ අපේ ඇහෙන පරාසය කිලෝමීටර් ගාණක් එමත් නැත්නම් ලෝක ගාණක් දුරට විහිදෙනවා කියවා. ඒ වගේ දෙයක්. මනුස්ස ලෝකේ වේවා, දේව ලෝකේ වේවා කොයිතරම් දුරක තිබුණත් ඕනෙම ශබ්දයක් අහන්න පුරුවන් හැකියාව. ඊට පස්සේ තියෙනවා චේතෝපරිය ඥානෙ. සරලවම කිව්වොත් අනුන්ගේ හිත කියවීමේ හැකියාව. හැබැයි මේකේ නියම වටිනාකම තියෙන්නේ වෙන තැනක. ඒ තමයි කෙනෙක්ගේ හිතේ තියෙන දේ හරියටම තීරුම් අරගෙන හරියටම ඒ කෙනාට ගැළපෙන විදිහටම මහ කරුණාවෙන් ධර්මය කියා දෙන්න ලැබෙන හැකියාව. හරි. ඔය කතා කරේ අසාමාන්‍ය හැකියාවන් ගැනනේ. දැන් තමයි අපි ඇත්තටම වැදගත්ම ගැඹුරුම කොටසට එන්නේ. ඒ තමයි මේ දැක්ම කොහොමද බලවත් විශ්ලේෂණාත්මක මෙවලමක් බවට පත් වෙන්නේ කියන එක. මොකද මේක නිකම්ම ප්‍රාතිහාර්ය පෑමක් ගැන කතාවක් නෙවෙයි. බුද්ධ ඥානයේ හරය, ඒ කියන්නේ කේන්ද්‍රයේම විදිහට සලකන්නේ දස බල ඥානය කියන කොටස. මේ තමයි බුදුවරයෙක්ට තියෙන බලවත්ම ඥානයන් 10. අපි බලමුද මොනවද මේ 10 කියලා? මෙන්න තියෙනවා පළවෙනි ඥාන 5. මේ ටික දිහා බැලුවම් පේනවා නේද? මේකෙන් කතා කරන්නේ මේ විශ්වයේ මූලික නීති ගැන කියලා. ඒ කියන්නේ හේතුව සහ ඵලය, කර්මය, ලෝකය හැදිලා තියෙන විදිහ, මේ හැමදේම ගැන පුදුමාකාර කැඹුරු අවබෝධයක්. ඒ විතරක් නෙවෙයි, එක එක සත්වයන්ගේ හිප්වල තියෙන දේවල්, ඒ අයගේ නැඹුරු වීම මොනවද කියලා තේරුම් ගන්න පුළුවන්. හරි. මේ තියන්නේ ඊතුරු ඥාන 5. මෙතනදී අවබෝධය තවත් ගැඹුරට යනවා. අනිත් අයගේ මානසික මට්ටම් වල ඉඳන් ධානයන්ගේ ස්වභාවය දක්වාම හැබැයි මේ ඔක්කොම අතරින් වැදගත්ම ටික තමයි අන්තිම තුන. අන්න ඒක තමයි නිදහස් වෙන්න තියෙන යතුරු. ඒ කියන්නේ අතීත භවයන් දකින්නවා, සතු කර්මයට අනුව ඉපදෙන හැටි දකින්නවා, අන්තිමටම කෙලෙස් නැති කරන මාර්ගයක් දකින්නවා. අන්න ඒ තුන තමයි විමුක්තියට යන සම්පූර්ණ පාරම පෙන්වන්නේ. ඉතින් මෙන්න මේකයි වැදගත්ම කාරණය. අර අපි දැන් කතා කරතු දස බල ඥානය වලින් අන්තිම තුන එකතු වුණාම මේ ඥානයේ උච්චතම අවස්ථාව නිර්මාණය වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ත්‍රිවිද්‍යාව එහෙමත් නැත්නම් ත්‍රිවිද්‍යාව කියලා. මේ ඥාන තුන හරියට දක්ෂ වෛද්‍යවරයෙක් කරන රෝග විනිශ්චයක් වගේ තමයි. මුලින්ම ලෙඩේ පටන් ගත්ත හැටි. ඒ කියන්නේ සංසාරික අතීතයේ තේරුම් ගන්නවා. ඊළඟට දැන් ලෙඩේ ක්‍රියාත්මක වෙන විදිය. ඒ කියන්නේ වර්තමානයේ කර්ම චක්‍රය දකිනවා. අන්තිමටම මේ ලෙඩේ සුව කරන බේත. ඒ කියන්නේ මිදීමේ මාර්ගයත් අවබෝධ කරගන්නවා. පේනව නේද? අතීතයේ වර්තමානයේ සහ විමුක්තිය මේ ඔක්කොම එකට බැඳලා තියෙන විදිය. හොඳයි. අපි දැන් මෙතරම් දේවල් කතා කළා. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඇත්තටම ගන්න ඕන පාඩම මොකක්ද? මේ අති විශාල අසීමිත ඥානයේ ඇත්තම පරමාර්ථය මොකක්ද? මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනම දේ. මේ බල හරි ඉද්දි හරි කියන්නේ ප්‍රදර්ශනයට තියෙන දේවල් නෙවෙයි. ඒවා හරියට දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්ගේ ආයුධ වගේ. ඒ කියන්නේ දුකට හේතුව හරියටම හොයාගෙන ඒක කපලා අයින් කරන්න, ඒ දුකෙන් මිදෙන්න අනිත් අයට පාර පෙන්වන්න පාදිච්චි කරන මහා කරුණාවෙන් පිරුණු මෙවලම්. මොකද බුද්ධ ඥානයේ අවසානම අරමුණ තමයි විමුක්තිය.